සෙලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් රූසිනමා YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2025 මේ අවුරුද්දේ අලුතෙන්ම නිකුත් වුණු කාලරාත්‍රි කියන මලයාලම් මූවී එක ගැන. ක්‍රයිම් ත්‍රිලර් කැටගරි යටතට වැටෙන මේ මූවී එක මේ වෙනකොට IMDb අගේ 8.5ක් වාර්තා කරගන්න සමත් වෙලා තියෙනවා. සපුරුදු විදියටම කතාවට යන්න කලින් කියන්න ඕන මේ මූවී එක අතිශයම වෙනස් විදියක සමාජ සම්මතයට පිටුපාල නිර්මාණය වුණු මූවී එකක්. ඒ වගේම වැඩිහිටි අයට වඩාත්ම සුදුසු දර්ශන වගේම දෙබස් කතාව පුරාවටම අඩංගු වෙනවා. ඒ ගැනත් කලින්ම මතක් කරමින් මූවී එකේ කතාව පැත්තට ගියොත් එක්තරා රාත්‍රියක අලුත විවාහ වුණු කපල් එකක් විනෝද ගමනක් යමින් ඉන්නේ. මේ අතරතුරේදී මෙයාලා නොහිතපු විදියට වාහනේ ගැස්සිලා යන්නේ මොනවා හරි දෙයක් මේකට යට වෙනවත් එක්කමයි. එතනින් පස්සේ මේ කපල් එකට සිද්ධ වෙනවා වාහනයත් අතහැරලා මේ ආසන්නයේ තිබුණු හුදකලා ගෙදරක් හොයාගෙන යන්න. ඉතින් මේ ගෙදර අපි කීයටවත් හිතන්නේ නැති අභිරහස් ගොඩක් පිරීලා තියෙන අතිශයින්ම අద్భుත නවාතනක්. ඉතින් ඇත්තටම මේ ගෙදර සිද්ධ වෙන්නේ මොකක්ද? මේ කපල් එකට මුහුණ දෙන්න වෙන සිදුවීම් මොනවද? ඉතින් එක මොහොතකදී 2018 දී නිර්මාණය වුණු වෙල්කම් හෝම් චිත්‍රපටයත් ඔයාලට මතක් වේවි. තවත් වැඩි කතා නැතුව අපි යමු සම්පූර්ණ කතාවට. ඊට කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කළේ නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න. එහෙමනම් දැන් අපි යමු කාලරාත්‍රි 2025 මේ මූවී එකේ සම්පූර්ණ කතාවට. කතාව ආරම්භයේදීම අපි එන්නේ රාත්‍රී කාලයේ වෙන සිදුවීමකට. මෙතනදී අලුත විවාහ වුණු ශ්‍රුති වගේම සනී කියන කපල් එක එයාලගේ වාහනේ ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. ශ්‍රුති මේ වෙලාවේ නිදාගෙන හිටියත් සනී දිගටම කායක ඩ්‍රයිව් කරනවා. මේ විදියට මේලා යන්නේ ගමක් මැද්දෙන් වැටිලා තියෙන හුදකලා අතුරු පාරක් දිගේ. නමුත් මේලට වැඩිදුරක් මේ විදියට එන්න ලැබෙන්නේ නැහැ. මොකද එකපාරම සනීට දැනෙනවා වාහනේට මොකක් හරි දෙයක් යට වුණා කියලා. මේ දෙත් එක්කම සනී වාහනේ නතර කරනකොට ශ්‍රුති නැගිටලා අහන්නේ මොකද වුනේ කියලා. ඒකත් එක්කම සනී කියන්නේ මං බලන්නම් ඔයා ආයමත් නිදා ගන්න කියලා. නමුත් මේ විදියට සනී දොර විවෘත කරනකොටම තමයි මෙයා දකින්නේ වාහනේට යට වෙලා ලේවලින් නැහැවිලා තිබුණු කකුල් දෙකක්. මේ දැකපු දෙයින් සනී හොඳටම බය වෙනවා. ඒකත් එක්කම ශ්‍රුති මොකද වුනේ අහනකොට සනී කියන්නේ කවුරු හරි කෙනෙක් අපේ කාර් එකට යට වෙලා කියලා. ඊළඟට තමයි මේ දෙන්නම එළියට බහැලා බලන්නේ මේ මිනිස්සයා කොහොමද එකපාරටම වාහනේට යට වුනේ කියලා. මේ වෙලාවේදී තමයි සනී දකින්නේ මේ මිනිස්යාගේ ඔළුව උඩින්ම තමයි එළගේ කායගේ රෝදයක් ගිහින් තියෙන්නේ. එතකොට මෙයා මෙතනම මරණයටපත් වෙලා ඔය දෙත් එක්කම ලොකු අමාරුවක වැටෙනවා කියලා දන්න සනී ඊළඟට යටවුණු මිනිස්යාගේ සිරුර එළියට අදින හැදුවත් මෙයාගේ කතක් රෝදයකට යට වෙලා. ඒකත් එක්කම කායක ටිකක් පස්සට ගන්න හිතාගෙන ඇතුළට නැගපු සනී ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කළත් කායක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේ වෙනකොටත් හොඳටම බය වෙලා ඉඳපු ශ්‍රුති අපි ඉක්මනටම මෙතනින් යමු කිව්වත් සනීගේ උත්සාහය තවදුරටත් අසාර්ථක කරමින් කායක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේ විදියට ටික වෙලාවක් යනකොට තමයි මෙයාලට හෙන්නේ ඈතින් වාහනයක් මේ පැත්තට එන සද්දේ. එතකොටම මේ දෙන්නගේ බය තවත් වැඩි වෙනවා. ඔතනින් අපි සම්බන්ධ වෙන්නේ මීට අවුරුද්දකට කලින් වෙන සිදුවීමකට. මේ වෙලාවේදී කෝවිලට ඇවිත් ඉන්නේ ගමේ ඉස්කෝලේ නැටුම් විෂය උගන්වන දුර්ගා ටීචර් වගේම දුර්ගා මෙතනදී කෝවිල උත්සවයට ආධාර කරන්න එයාගේ පුතා කන්නන් වගේම දුව කාර්තිකා කියන නම් දෙක ආධාර කොලේ ලියවන ගමන්. එතනින් පස්සේ තමයි දුර්ගා කෝවිලෙන් පූජාවත් අරගෙන අයමත් ආපහු ගෙදර එන්නේ. එතෙන් ලොකු රබර් පත්තක් මැද්දේ ගමෙන් ටිකක් හොදකලාව තමයි දුර්ගා ජීවත් වෙන ගෙදර පිහිටලා තියෙන්නේ. මේ විදියට ගෙදරට ආව දුර්ගා ඊළඟට තමයි එයාගේ හස්බන්ඩ් වුණු තම්පිට තේ එකක් හදලා දෙන්නේ. ඔය වෙලාවේදී තම්පි දුර්ගාට කියන්නේ මට සල්ලි ටිකක් ඕන මොකද වාහනේ ඉන්ෂුරන්ස් එක දාගන්න ඕන කියලා. එතෙන් එතකොට ඔය වාහනෙන් හම්බ වෙන කියක්වත්ම නැද්ද කියලා දුර්ගා අහනකොට තම්පි කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් හයර් එනවා ගොඩක් අඩුයි. ඒක නිසා අතේ ලොකු ගාණක් ඉතිරි වෙන්නේ නැහැ කියලා. එතකොට තමයි දුර්ගා කියන්නේ වාහනේ ගෙදර නවත්තගෙන හිටියට කොහොමත් හයර් එන්නේ නැහැ කියලා. නිකම්ම වාහනේ ගෙදර තියාගෙන ඉන්නේ නැතුව අපි මේක කුලියටවත් දීලා එහෙමනම් ගාණක් හොයාගමු කියලා. එතකොට තමයි තම්බි කියන්නේ ඔව් නේනම් මට ඒක ඇත්තටම අමතක වුණානේ. එහෙම කළොත් නම් සල්ලි කීයක් හරිම හම්බ වෙයිනේ කියලා. මේ කතාවෙන් කේන්තිගේ දුර්ගා තම්බිට බනින්නේ ඔයා වගේ මිනිසෙක් මං දැකලම නැහැ. මුළු දවසම කම්මැලි කමේ ටීවී බලමින් තමයි ගත කරන්න කියලා. මෙතනින් පස්සේ සුපුරුදු විදියටම ඉස්කෝලේට ආව දුර්ගා ළමයින්ට නැටුම් උගන්වනවා. ඊළඟට ටික වෙලාවකින් එළියට ඇවිත් කෝල් එකක් ගන්න ගෙදර වැඩ කරන්න එන සේවිකාව සරලට. එතෙන් අද උදේත් ආවේ නැත්තේ ඇයි කියලා දුර්ගා අහනකොට සරල කියන්නේ අදත් හදිසියෙම මහත්තයාට අසනීප වුණා. මේ දැන් තමයි හොස්පිටල් එකට ගිහින් ගෙදර ආවේ කියලා. එතෙන් එහෙමනම් ලබන මාසෙ ඉඳගෙන වෙන කොහේ හරි රස්සාවක් හොයාගන්න කියලා දුර්ගා කියනකොට සරල අහන්නේ අයියාගේ හදිසියෙ මෙහෙම කරන්නේ මගේ මහත්තයා අසනීප වුණු දවසට විතරයිනේ මං පොඩ්ඩක් හරි පරක්කු වෙන්නේ කියලා. මේ කතාවෙන් කේන්ති ගනිපු දුර්ගා සරලට බැනගෙන යන්නේ ඔයාගේ අල්ලපු ගෙදර ළමයා මගේ පන්ති ඉගෙන ගන්න. ඒ ළමයා කිව්වට පස්සේ තමයි මං දැනගත්තේ ඔයා මට නිතරම අසනීප වෙනවයි කියන වගේ මහත්තයා මැරිලා දැන් අවුරුදු 7ක් වෙනවා කියලා. ඉතින් මහත්තයාගේ අසනීපෙට ඔයා මගෙන් ණයට ගනිපු සල්ලි ටිකත් මට ඉක්මනටම ආපහු ඕන කියන දුර්ගා කෝල් එක කට් කරනවා.
ඔය වෙලාවෙදි මෙතනින් ගිය ටීචර් කෙනෙක් දුර්ගගෙන් අහන්නේ අද හාෆ් ඩේ නේද? ඉතින් ඇයි කලින්ම යන්නේ කියලා. එතකොට තමයි දුර්ග කියන්නේ කොවිලේ උත්සවය නිසායි කලින් යන්නේ කියලා. නමුත් ඉතින් ඇත්තටම දුර්ග කලින් යන්න හේතුව මොකද එදා තමයි දුර්ගගේ පීරියඩ්ස් දවස. මේ නිසා අමාරුවෙන් ඉඳපු දුර්ග වීල් එකක් හයර් එකට අරගෙන එදා කලින්ම ඉස්කෝලෙන් පිටත් වෙලා ගෙදර එනවා. මේ විදියට එන අතර මගදී තමයි වීල් එකේ ඩ්‍රයිවර් දුර්ගගෙන් අහන්නේ තම්පි මොකද දැන් ස්ටෑන්ඩ් එක පැත්තෙත් පේන්නේ නැත්තේ හයර් යනවා අඩුයිද කියලා. එතෙන් ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. එයා දැන් මුළු ගෙදරම ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්නේ කියමින් දුර්ග කියන්නේ ඔයාට පුළුවන් නම් අපේ වාහනේත් කුලියට දෙන්න කෙනෙක්ව බලන්න කියලා. මේ විදියට දිගටම ඇවිත් ගෙවල් ගාවට හැරෙන තැනදී තමයි එක පාරටම වාහනේත් වැදෙමින් පාරට පනින්නේ බාබු කියලා මිනිස්සෙක්. එතෙන් මුළු ගමටම එපා කරපු මැරෙක් වගේ ජීවත් වෙන මේ බාබු මේ විදියට කරන්නේ පාර යන වාහනවලට පැනලා මෙයාලගෙන් වන්දි විදියට සල්ලි ගසා කන එක. මේවත් අවෙත් බාබු සුපුරුදු විදියටම රුපියල් 2000ක් ඉල්ලනකොට ඩ්‍රයිවර් බාලු කියන්නේ මගේ අතේ කීයක්වත්ම නැහැ කියලා. ඔය දෙත් එක්කම බාබු මෙයත් එක්ක රණ්ඩුවට පැටලෙනකොට තවත් මේකේ ඉන්නේ නැතුව දුර්ග වීල් එකෙන් බැහැලා මෙතනින් යන්නේ ඉතුරු ටික මං පයින් යන්නම් කියන ගම. දුර්ග මේ විදියට රබර් වත්ත මැද්දෙන් තියෙන පාරේ ඇවිදගෙන යනකොට තමයි බාබු දුර්ගට නොදැනි මෙයාගේ පස්සෙන්ම එන්නේ. බාබු මේ විදියට වටපිට බලමින් දුර්ගගේ පස්සෙන් ඉන්නේ කොහෙත්ම හොඳ දෙයකට නම් නෙමෙයි. ඊළඟට තමයි දුර්ග ගෙදරට ඇතුළු වෙන්නේ. මේ වෙලාවේදී ටීවී එක ගොඩක් ශබ්දෙන් දාලා තියෙනකොට දුර්ග මේකත් ඕෆ් කරලා දානවා. ඊළඟට දුර්ග කාමරේ දොරත් විවෘත කරගෙන ඇතුළට එනකොට දකින්නේ කීයටවත් බලාපොරොත්තු නොවුණු දෙයක්. මොකද එයාගේ හස්බන්ඩ් තම්පිත් එක්ක ගෙදර සේවිකාව සරල ඉන්ටිමේට් වෙනවා. ඉතින් ඇස් දෙකටම දැකපු මේ දෙයින් හොඳටම ෂොක් වුණු දුර්ග එහෙමම ආපස්සට යන්නේ මොකොත් හිතා ගන්න බැරුව. එතකොට අපිට පෙන්වන්නේ මෙයාගේ පස්සෙන් ඇවිත් ගෙදරට ඇතුළු වුණු බාබුව. බාබු මේ වෙලාවේදී එක පාරටම දුර්ගව අල්ලගෙන මෙයාගේ බෙල්ලේ තිබුණු මාලේ කඩා ගන්නවා. ඊළඟට තමයි මෙයාට පැත්තකට විසිවෙන්න පාරක් ගහන්නේ. ඒකත් එක්කම ලිස්සලා ගිය දුර්ගගේ ඔළුව වදින්නේ මෙතන ස්ටෝල් එකේ තිබුණු ලේබලින් හදපු නොබ් එකක. ඒකත් එක්කම තමයි දුර්ගගේ ඔළුව පැලිලා මාරාන්තික තුවාලයක් ඇති වෙන්නේ. ඔය දෙත් එක්කම බාබු මෙතනින් පැන ගන්නවා. ඊළඟට තමයි කාමරේ ඉඳපු තම්පි එළියට එන්නේ. ඇවිත් මෙයාව දැකලා දුර්ගට කතා කළත් දුර්ග ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ දෙත් එක්කම තම්පි සරලටත් කතා කරලා මෙයාව පෙන්වනවා. එතකොට තමයි දුර්ග ගාවින් වාඩි වුණු සරල මෙයාට අපහාස කරන්නේ අද ඔයා මාව මෙහෙන් එලවන්න හැදුවනේ. කොහෙතින් දැන් මාව එලවන්න කලින් ඔයාටමනි යන්න සිද්ධ වුණේ කියලා. මේ විදියට බොරුවට අන්නන සරල ඊළඟට තමයි කේන්තියම කියන්නේ මාව එලවන්න ආපු එකට තමුන්ට හොඳම වැඩේ කියලා. ඊළඟට මෙතනින් නැගිටපු සරල තම්බිට කියන්නේ මගේ හොඳ රත්තරන් ඔය බය වෙන්න එපා. ඔයාව පණ වගේ බලා ගන්න මං ඉන්නවනේ කියලා. එතෙන් මංගොල්මේ ස්වාමි මං ගැන කියපු කතාව ඔයා දන්නවනේ. මට රාජිනී යෝගයක් තියෙනවා කියමින් සරල මෙතනදි කියන්නේ අද ඉඳන් මං ඔයාගේ රැජිනා කාගෙන්වත් බාධාවක් නැතුව ඔයාව රජෙක් වගේ බලා ගන්න මට පුළුවන් කියලා. ඊළඟට සරල තම්පිව කිස් කරනකොට මේ කිස් එකෙන් අපි එන්නේ වර්තමානයට. ඒකත් එක්කම අපිට පෙන්වන්නේ සනි වගේම ශ්‍රොතිව. මේ දෙන්න මේ ගමන එන්න අතර මගදී අතුරු පාරට දාන්න කලින් නවත්තලා තියෙන්නේ සනිට නිදිමතක් ආව නිසා. මේ වෙලාවේදී ශ්‍රොති කියන්නේ අපි අද රූම් එකක් බුක් කරගෙන නැවතිලා හෙට උදේම ෆ්‍රෙෂ් එකේ පිටත් වෙමු කියලා. එතකොට තමයි සනි කියන්නේ අනිවාර්යයෙන්ම හෙට උදේම යන්න වෙනවා. මොකද මේ පාර තාත්තගේ ඡන්ද කැම්පේන් එක ලොකුවටම යන නිසා තාත්තා මාවත් හැම වැඩකටම එක්කගෙන යනවා කියලා. මේ විදියට මේ දෙන්නත් එක්කම ගමන ආරම්භ කරාට පස්සේ තමයි අනතුරට මුහුණ දෙන්නේ. ඔතනින් පස්සේ වෙනත් වාහනයක් එන සද්ද ඇහුණු නිසා මෙයාලා කායක අතහැරලා මෙතනම ළඟ තිබුණු පාරෙන් ඇවිත් නවතින්නේ තම්පිගේ ගෙදර ගාව. කිහිප වතාවක්ම ගෙදර බෙල් එක ගැහුවට පස්සේ තමයි ගෙදර පිටිපස්ස පැත්තේ ඉඳලා සරල වගේම තම්පිත් මෙතනට ඇවිත් මෙයාලගෙන් අහන්නේ ඔයාලා කවුද ඇයි මෙහාට ආවේ කියලා. එතනදී එයාගේ නම අලි ඒ වගේම මේ ඉන්නේ මගේ වයිෆ් සෝයා කියලා අඳුන්වල දෙන සනි මෙයාලට කියන්නේ අපේ වාහනේ එන අතරමඟදී කැඩුනා. මෙකෙනෙක් කෙනෙකුට කතා කරා නමුත් එයා එනකොට හෙට උදේ වෙනවා කියලා. ඉතින් මේ ළඟ පාත වෙන ගෙවල් මොකොත් දැක්කේ නැති නිසායි මෙතනට ආවේ. මේ ඉන්නේ මගේ වයිෆ් මෙයාට වොෂ්රූම් එකටත් යන්න ඕන කියලා සනි කියනකොට සරල මෙයාලට කියන්නේ මේ වගේ වෙලාවක අඳුරන්නේ නැති ඔයාලට කොහොමද අපි උදව් කරන්න කියලා. එතකොටම ශ්‍රුති අනේ කරදරයක් නැත්තම් කියනකොට ආව වෙලේ ඉඳන් ශ්‍රුති දිහා බලාගෙන ඉඳපො තම්පි කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඇතුළට යන්න වොෂ්රූම් එක පාවිච්චි කරන්න කියලා. ඔයත් එක්කම සරල කකුලත් හොදගෙන ළඟ තිබුණු චතුරෙන් ගෙදර දොර විවෘත කරගෙන මෙලත් එක්කම ඇතුළට යනවා. ඊළඟට තම්පි ශ්‍රොතියට වොෂ්රූම් එකත් පෙන්වනකොට සරල අලි කියලා අඳුන්වල දුන්නු සනිගෙන් අහන්නේ ඔයාලා කොහේ ඉඳන්ද ආවේ කියලා. එතකොට සනි කියන්නේ අපි කෝච්චිවල ආනමාල වලින් පෙන්නපු ෂෝට්කට් එකක් දැකලයි මේ පාරට හැරෙව්වේ. එන අතර මගදී වාහනේ කැඩුනේ කියලා. ඊළඟට මෙහෙට මොබයිල් සිග්නල් නැද්ද කියලා අහන සනිගේ අවධානය යොමු වෙන්නේ ගෙදර තිබුණු ලෑන්ඩ්ලයින් එක දිහාවට. ඉතින් මං කෝල් එකක් ගන්නද කියලා සනි අහනකොට තම්පි කියන්නේ ප්‍රශ්නයක් නැහැ අරගන්න කියලා. ඒකත් එක්කම ගෙදරට කෝල් එකක් දුන්න සනි එහා පැත්තෙන් කියන දේවල් වලට ඇහුම්කම් දෙනවා. ඊළඟට තමයි ශ්‍රොති වොෂ්රූම් එකෙන් එළියට එන්නේ. එතකොට තමයි සරල මේ දෙන්නගෙන් අහන්නේ එහෙමනම් දැන් මෙහෙන් යනව නේද කියලා. ඉතින් මේ ළඟ කිට්ටුව හොටෙල් මොකුත් නැද්ද කියලා සනි අහනකොට සරල කියන්නේ එහෙමනම් ඔයාලා ටවුන් එකට යන්න ඕන කියලා.
ඇඳෙන් එහෙට ගොඩක් දුරද කියලා සනි අහනකොට සරල කේන්තියම මං දන්නේ නැහැ කියනවා. ඔය වෙලාවෙදි තමයි එකපාරටම ශ්‍රුති කලන්ත වෙන්නේ. ඒකත් එක්කම කලබලවුණු තම්පි ඉක්මනටම ගිහින් වතුර එකක් අරගෙන එනකොට සනි මෙයාලට කියන්නේ ඩයට් නිසා මෙයා කෑම නොකා ඉන්නවා. ඒකයි හරියට ඇඟට පණක් නැතුව ඇත්තේ කියලා. ඊළඟට ශ්‍රුති සාමාන්‍ය අතට හැරෙනකොට තම්පි මෙයාලගෙන් අහන්නේ ඔයාලා මොකොත් කාලා නැද්ද? අපි මොනවා හරි හදලා දෙන්නද කියලා. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ අපි යන්නම් කියලා සනි කියන මොහොතේම තමයි ලොකු අකුණක් එක්කම වැස්සක් පටන් අරගෙන කරන්ට් එකක් නැති වෙලා යන්නේ. ඉතින් මේ කලුබරේ වැස්සේ ඔයාලා කොහොම එළියට යන්නද කියලා අහන තම්පි මෙයාලට කියන්නේ මෙහි ඉඳලා වැස්ස අඩු කරාම යන්න අපි කෑම හදන්නම් කියලා. ඊළඟට තම්පි කුස්සියට ඇවිත් කෑම හදනකොට කේන්තිය මැවිත් මෙයාට කතා කරන සරල අහන්නේ තමුන් මොන මගුලක් හිතාගෙනද උන් දෙන්නව මෙහෙ තියාගන්න මේ වැඩෙන් අපි තවත් අමාරුවේ වැටෙනවා කියලා. නමුත් අපි එකපාරම එළව මෙහෙන් චවුවොත් අපි ගැන සැක කරાવી කියන තම්පි ඊළඟට තමයි කෑමත් හදාගෙන ඇවිත් මේ දෙන්නට පිළිගන්වන්නේ. එතකොටම මේ වෙනුවෙන් ගොඩක් ස්තුති කරපු සනි මෙයාලට කියන්නේ මං තනියෙන් හිටියනම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ශ්‍රොතිත් මාත් එක්ක ඉන්න නිසා තමයි ඔයාලට මේ විදියට කරදර කරන්න වුනේ කියලා. එතකොටම තමයි සරල අහන්නේ කලින් ඔයා කියපු මේ ගෑනු ළමයාගේ නම ශ්‍රුති නෙමෙයි සෝයා නේද? ඇයි දැන් එයාට ශ්‍රුති කියලා කතා කරේ කියලා. එතකොටම ඇත්ත නම කියුණා නේද කියලා තේරුම් ගන්න සනි මේ වෙලාවේදී මේක බැලන්ස් කරන්න සෝයාට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ශ්‍රුති කියලා. මොකද කැම්පස් කාලේ ඉඳන් යාළුවෝ හැමෝම කතා කරන්නේ ශ්‍රුති කියන නමින් කියලා. කොහමද ඉතින් මේ වෙලාවේදී තම්පි ඉන්නේ ශ්‍රුතිට බැල්ම දාන ගමන් ඒකත් එක්කම සනි මෙයාගෙන් අහන්නේ අයියා මොකද කරන්නේ රස්සාවක් කරනවද කියලා. ඉතින් මං මෙහෙ එක එක දේවල් වගා කරනවා කියලා තම්පි කියනකොට ශ්‍රුති මෙයාලගෙන් අහන්නේ එතකොට ඔයාලට බබාලා නැද්ද කියලා. ඔය කතාවත් එක්කම තමයි කන්ෆියුස් වුණු සරල වගේම තම්පි එකිනෙකාගේ මූණ දිහා බලාගන්නේ. එතකොටම වර්තමාන කතාව මෙතනින් නැවතිලා අපි යන්නේ අතීතයට. ඒකත් එක්කම අපිට පෙන්වන්නේ උදේම නැගිටලා රබර් කිරි කපන තම්පිගේ පුතා කන්නන්ව. උදේ පාන්දරම මේ විදියට කිරි ටික එකතු කරපු කන්නන් ඊළඟට කොස්සියට ඇවිත් උයන්න පටන් ගන්නවා. එතකොට තමයි නංගි කාර්තික ඇවිත් අයියාගෙන් අහන්නේ අද මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් අදත් මං හැදුවේ උප්මා හෙට ඔයා කැමතිම කෑමත් හදලා දෙන්නම් කියමින් අයියා කියනකොට තමයි ගේ ඉඳගෙන සරල කෑ ගහන්නේ අයියා නංගි විකාර කියවමින් ඉන්නේ නැතුව ඉවර කරන්න අපි මෙහෙ බඩගින්නේ ඉන්නේ කියලා. ඊළඟට තමයි කන්නන් මෙයාලට කෑම දෙන්නේ. සරල වගේම තම්පිත් මේ වෙලාවේදී කන්නන්ට කියලා හොයාගනිපු කෑම කනවා. මේ වෙලාවේදී තම්පි පුතාගෙන් අහන්නේ ඔයා කෑවද කියලා. කන්නන් තාම නැහැ කියනකොට තාත්තා කියන්නේ එහෙනම් ඔයත් දැන් කන්න කියලා. එතකොටම තමයි සරල කන්නන්ට කතා කරලා කියන්නේ කාලේ ඉවර වුණාට පස්සේ රෙදි හොදන්නත් තියෙනවා කියලා. ඊළඟට තමයි කන්නන් නංගිටත් කෑම කවන්නේ. ඉතින් ඇත්තටම මේට අවුරුද්දකට විතර උඩදී කන්නන් වගේම කාර්තිකාගේ අම්මා එහෙම නැත්නම් තම්පිගේ පළවෙනි බිරිඳ දුර්ගා මරණයටපත් වුණා. එතනින් පස්සේ තම්පි තමන්ගේ දරුවන්ට කුඩම්ම කෙනෙක් විදියට ඒ කාලේ ඉඳන්ම සම්බන්ධයක් තිබුණු සරලව විවාහ කරගෙන දෙනවා. නමුත් ඉතින් සරල කියන්නේ මනුස්ස වෙසින් ඉන්න යක්ෂණියක් වගේ ගැහණු කෙනෙක්. මේ නිසාම කන්නන් වගේම කාර්තිකාට ගෙදර වැඩ ටිකත් එයා වෙනුවෙන් කරන්න සිද්ධ වෙනවා. මේ විදියට කෑම කන අතරේ නංගි අයියාගෙන් අහන්නේ අපි සෙල්ලම් කරන්න එළියට යමුද කියලා. එතකොට කන්නන් කියන්නේ අපි නැන්දගෙන් අහමු අවසර දුන්නතින් යමු කියලා. එතනින් පස්සේ තමයි කන්නන් එකතු වෙලා තිබුණු රෙදි ඔක්කොම ටික හොදන්නේ. මේ වැඩ ටිකත් ඉවර කරලා ඊළඟට තමයි නැන්ද වගේම තාත්තා ඉඳපු තැනට ඇවිත් අහන්නේ අපි ටිකක් සෙල්ලම් කරන්න යන්නද කියලා. ඔක්කොටම කලින් රෙදි හේදුවද කියලා සරල අහනකොට කන්නන් ඔව් කියනවා. ඊළඟට සරල අහන්නේ දවල්ට මොනවද කන්න තියෙන්නේ කියලා. එතකොට තමයි කන්නන් කියන්නේ උදේ ඔයපු බත් තියෙනවා කියලා. නමුත් බත් කන්න ව්‍යංජන මොනවද තියෙන්නේ කියලා සරල අහනකොට කන්නන් කියන්නේ මොකුත් හැදුවේ නැහැ. ඒව නැන්දට හදන්න පුළුවන් නේද කියලා. මේ කතාවෙන් තමයි සරලට හොඳටම කේන්ති යන්නේ. නමුත් එතකොටම සරලගේ කකුලට කඩියෙක් දෂ්ට කරනවා. ඒකත් එක්කම බෙරිහන් දුන්න සරල මේ සතාව අරගෙන දහවතාවකටත් වැඩිය පොඩි කරලා චප්ප කරනවා. ඊට පස්සේ කේන්තියේ ජනකම්ම එතන තිබුණු ට්‍රේ එක කිනුත් තලලා දානවා. ඊළඟට තම්පිට කෑ ගහලා කියන්නේ මොනවද යකෝ බලාගෙන ඉන්න ගිහිල්ලා මට පවුඩර් අරගෙන වරින් කියලා. තම්පි ළඟ මොහොතේම මේ අනට කීකරු වෙනකොට සරල මේ දෂ්ටනේ වුණු තැනට පවුඩර් දානවා. ඔය අතරෙදි කන්නන්ට සිද්ධ වෙන්නේ දවල් කෑමටත් ඇඳ කියපු එළවලු ಜಾති ටික හදන්න. මේ අතරෙදි ඇඳට වෙලා අම්මගේ පාසලමත් ළඟ තියාගෙන ගොඩක් දුකින් ඉඳපු කාර්තිකාට මතක් වෙන්නේ එයාලගේ අම්මා දුර්ගා ඉන්නකොට ඒ තුන්දෙනා ගොඩක් සතුටින් ඉඳපු විදිය. මොකද එයාගේ පනටත් වඩා ළමයි දෙන්නට ආදරය කරපු දුර්ගා කන්නන් වගේම කාර්තිකාව උදේම නැගිටලා නාවනවා. එතනින් පස්සේ දෙන්න ආසම කෑමත් හදලා දීලා ඉස්කෝලේ යන්න ඇඳුම් වගේම බෑග් දෙකත් හදලා සෝදානම් කරනවා. එතෙන් පුංචි කාර්තිකා ඇත්තටම ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන් හම්බ වෙන්න ගොඩක් ආස කෙනෙක්. නමුත් කොඩම්මගේ පැමිණීමත් එක්ක දැන් මේ දෙන්නගේ ඉස්කෝලේ ගමනත් නතර වෙලා තියෙන්නේ. මේ අතර එදා දවල් සරලට කෝල් එකක් එන්නේ දිනේෂ් සර් කියලා කෙනෙකුගෙන්. බැංකුවක වැඩ කරන මේ දිනේෂ් සරලගේ මාස ගාණක් තිස්සේ හිරවෙලා තිබුණු ණයක් නිදහස් කරලා අනුමත කරලා. මේ කතාවෙන් සරල ගොඩක් සතුටු වෙනකොට දිනේෂ් කියන්නේ අද මං ඒ ගැන කතා කරන්න ගෙදරටම එන්නම් කියලා. එතකොට දුර්ගා කියන්නේ අනිවාර්යෙන්ම එන්න අපි වැඩි විස්තර කතා කරගමු කියලා. ඊළඟට සරල ඇවිත් කන්නන්ට කතා කරලා අහන්නේ තමුසේ දවල්ට නිදාගත්තද කියලා. ඉතින් කන්නන් නැහැ කියනකොට සරල මෙතනදි කියන්නේ එහෙමනම් නංගිත් එක්ක එළියට ගිහින් ටිකක් සෙල්ලම් කරලා එන්න කියලා. එන ගමන් ඇන්ටනිගේ ගෙදර
ගෙදරින් වාහනේ කුලියත් ඉල්ලගෙන එන්න කියමින් සරල මෙතනින් යනකොට කන්නන් වගේම කාර්තිකාට ගොඩක් සතුටුයි. මොකද සෙල්ලම් කරන්න යන්න අවස්ථාව ලැබුණු නිසා. ඊළඟට තමයි බැංකුවේ දිනේෂ් ඇවිත් මෙයාලව හම්බ වෙන්නේ. එතකොට දිනේෂ් මෙයාලට කියන්නේ මගේ මේ රස්සාවේ ජීවිත කාලෙටම මං කිසිම වැඩකට මෙච්චර අවදානමක් ගත්තේ නැහැ කියලා. මොකද දුර්ගා නැති වුණාට පස්සේ තම්පි චෙට්ටන්ට මානසික ආබාධයක් තියෙනවා කියලායි ළමයි දෙන්නටත් අසනීපයි කියලා හොර වෛද්‍ය සහතික හදලා තමයි මං ණය අනුමත කරගත්තේ කියලා. ඉතින් මම මේ ඇවිත් කියන තරම් ඒව ලේසි වැඩ නෙමෙයි කියලා දිනේෂ් කියනකොට සරල මෙයාට කියන්නේ ඒ ගැන අපි හොඳටම දන්නවා සර්. පොරොන්දු වෙච්ච විදියටම අපි ඔයාගේ ගාණ දෙනවා කියලා. එතකොට තමයි දිනේෂ් කියන්නේ මං ඒ ගාණ කොහොමත් අඩු කරගෙන තමයි ඔයාලට ණය මුදල දෙන්නේ. නමුත් මං දැන් ගෙදරටම ආවේ ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න කියලා. එතකොට තමයි සරල කියන්නේ සර් අපි අතේ මේ වෙලාවේ නම් සල්ලි ලොකුවට නැහැ. පොඩි ගාණක් වගේ නම් දෙන්න පුළුවන් කියලා. එතකොට තම්පිත් කියන්නේ ඔව් සර් දුර්ගගේ රත්තරන් බඩුත් මේ වෙනකොට උකස් කරලා තියෙන්නේ කියලා. එතකොට දිනේෂ් කියන්නේ මං ආවේ සල්ලි ගැන නම් හිතාගෙන නෙමෙයි ඊට වඩා වෙන මොනවද දෙන්න පුළුවන් කියන එක ගැන සරල ටිකක් හිතලා බලන්න කියලා. ඉතින් දිනේෂ් මේ විදියට වටින් ගොඩින් කියන එක තේරුම් ගනිපු සරලයි ළඟට කොසියට යන ගමන් තම්පිටත් කතා කරනවා. ඉතින් අරයා මොනවද ඒ වෙනුවෙන් ඉල්ලන්නේ කියලා අහන ගමන් මෙතනට ආව තම්පිට කොසිය තිබුණු බෑග් එකක් දෙන්න සරල කියන්නේ ටවුන් එකට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන එන්න කියලා. නමුත් ඉතින් මං මොනවද ගේන්න ඕන කියලා තම්පි අහනකොට සරල කියන්නේ මොනව හරි කමක් නැහැ අරන් එන්න කියලා. මේතෙත් එක්කම තම්පි එළියට එනකොට දිනේෂ් මෙයාගෙන් කොහෙද යන්නේ අහනවා. එතකොට තමයි තම්පිට තේරුම් යන්නේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. තම්පි මේ විදියට ගෙදරින් ගියාම සරල ඇවිත් දොර වහලා ලොක් කරනවා. එතනින් පස්සේ තමයි සාරියා තුනාදාමෙන් සරල කාමරයට යන්නේ දිනේෂ්ටත් එංගි කරන ගමන්. මේ අතරේ ටවුන් එකට යන්න ගිහපු තම්පි වත්තේම වාඩි වෙලා කල්පනා කරන්නේ එයාගේ ඉස්සරහම සරල මේ වගේ දෙයක් කරන්න කිසිම බයක් නැති වුණේ කොහොමද කියලා. නමුත් ඉතින් තම්පි මේ වෙනකොට සරලගේ බන්ධනයකට හො වෙලා වගේ මෙයා කරන කියන ඕනම දෙයකට හා කියන ගමන් යටහත් වෙලා ඉන්නේ. ඊළඟට තම්පි ඇවිත් චැනලෙන් බලාගෙන ඉන්නේ ගෙදර ඇතුලේ සිද්ධ වෙන දේවල්. මේ අතරේ කන්නන් කාර්තිකා එක්කම වැව ගාවට ඇවිත් ඉන්නකොට නංගි අයියට කියන්නේ මට ඉස්කෝලේ යන්න ඕන යාළුවෝ හම්බ වෙන්න ඕන කියලා. නමුත් ඉතින් නැන්ද අපිට ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ කියලා කන්නන් කියනවා. එතකොට නංගි අයියාගෙන් අහන්නේ නැන්ද මොකද අපිත් එක්ක ඉන්නේ කියලා. තාත්තා යාට ඉඩ දීපු නිසා තමයි නැන්දත් අපිත් එක්ක ඉන්නේ කියලා කන්නන් කියනකොට නංගි කියන්නේ අපි ආයෙමත් ඒ ගෙදරට නොයා එමු. මගේ යාළුවා රිතුගේ ගෙදර යමු. එයාගේ අම්මයි තාත්තයි ගොඩක් හොඳයි කියලා. ඒත් ඉතින් අපිට අම්මා ඉඳපු ගෙදර දාලා කොහෙවත්ම යන්න බෑ කියන කන්නන් කියන්නේ අපි නිදාගත්තට පස්සේ අම්මා ඇවිත් අපි දෙන්නව බදා ගන්නවා. ඊට පස්සේ ගොඩක් අඬනවා කියලා. ඉතින් ඔයා අම්මා වැස් දෙකෙන්ම දැක්කද කියලා නංගි අහනකොට කන්නන් කියන්නේ දැක්කේ නම් නැහැ. හැබැයි මට ඒක හැමදාම දැනෙනවා කියලා. මෙතනින් පස්සේ තමයි එදා හවස සරලයා අදහන ස්වාමී වෙනුවෙන් ගෙදර පූජාවක් කරන්න මන්ත්‍ර ජප කරමින් සරල කරන මේ පූජාව අතරේ කන්නන් වගේම කාර්තිකත් මෙතනට එනවා. ඊළඟට මේකත් අවසන් වෙනකොට කන්නන් තාත්තට කියන්නේ තාත්තේ අපිට ඉස්කෝලේ යන්න ඕන කියලා. නමුත් ඔයාලා දැම්ම ඉස්කෝලේ යන්නේ නැහැ කියමින් සරල මෙතනදී කියන්නේ අපි තව ටික දවසකින් මෙහෙන් යනවා. ඒ ගියාට පස්සේ එහෙ තියෙන ඉස්කෝලේකට ඔය දෙන්නව දාන්නම් කියලා. එතකොට තමයි කේන්තියම කන්නන් කියන්නේ අපි මෙහෙ දාලා කොහෙවත්ම යන්නේ නැහැ. මේක අපේ අම්මගේ ගෙදර. අපි ඉන්නේ මෙහෙ කියලා. මේ කතාවෙන් වියරු වැටෙන සරල නැගිට ලැබිත් කන්නන්ටත් බණිමින් ආයමත් ඒ කතාව කිව්වත් මරණවා කියනවා. එතකොටම නංගි අයියවත් ඇදගෙන යන්න හැදුවත් කන්නන් ආයමත් වතාවක් සරලට කියන්නේ මේ ගෙදර අයිති අපේ අම්මට අපි මෙහෙ දාලා කොහෙවත්ම යන්නේ නැහැ කියලා. මේ කතාවෙන් තව කේන්තියට පත්වෙන සරල ළඟට තමයි වේවැල අතට අරගෙන තමන් පොඩි බල්ලා කියන ගමන් කන්නන්ට පහර දෙන්නේ. එතකොටත් කන්නන් කියන්නේ මේ ගෙදර අයිති ඔයාට නෙමේ අපේ අම්මට කියලා. ඔය දෙත් එක්කම මේ රණ්ඩුව තවත් දුර දිගේ යනකොට තම්පි ඇවිත් මෙයාලව දෙපැත්තකට කරලා සරලවත් පැත්තකට ඇදලා දාලා කියන්නේ තමුන්ට දැන් අලුත් මිනිහෙකුත් ඉන්නව නේද කියලා. මේ අතරදී කන්නන් වගේම කාර්තිකා කාමරයට වෙලා ගොඩක් දුකින් ඉන්නකොට ගොඩම්ම වගේම තාත්තගේ රණ්ඩුව මෙයාලට ඇහෙනවා. ඔතනදී තම්පි සරලට චෝදනා කරන්නේ තමුන් දකින මිනිහත් එක නිදා ගන්න වෙසගණක් කියලා. එතකොට සරල කෑ ගහන්නේ මං ඒ දේ කරේ අපි දෙන්නම වෙනුවෙන් කියලා. එතකොටත් තම්පි කියන්නේ තමුන් ඔය විදියට මිනිස්සු ගොඩක් එක නිදාගෙන ඇති තමුසෙට ඒඩ්ස් වගේ ලෙඩත් ඇති කියලා. එතකොටත් සරල කෑ ගහලා කියන්නේ තමුන්ගේ කෑණි දුරුකට තමයි ඒඩ්ස් තිබුණේ නැතුව මට නෙමෙයි කියලා. නමුත් මේ දෙන්නගේ මේ රණ්ඩුව අවසන් වෙන්නේ එදා රාත්‍රියේ දෙන්නම තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගත්තට පස්සේ මේ වෙලාවේදී තමයි සරල කියන්නේ දිනේෂ් සර්ට මං කතා කරා ගෙදර විකුණන්න කෙනෙකුත් එයාට ඉන්නවා එක්මනටම යාට ලේකෙවිලි ටික හදලා දෙමු කියලා. නමුත් ඉතින් ගෙදර විකුණන්නේ නැතුව අපි ඉඩම විතරක් විකුණමු කියලා තම්පි කිව්වත් සරල කියන්නේ නැහැ ඉඩම විකුණන්නම ඕන. ඔයාට ඇහුනේ නැද්ද අර කොල්ලා කියපු දේ? මොකද මේ ගෙදර අයිතිය තියෙන්නේ දුර්ගට මටත් වෙන ගෑණියෙකුට අයිති මේ වගේ තැනක ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් මට මෙහෙ නෙමේ ටවුන් එකෙන් මගේම කියලා ගෙදරක් ඕන කියමින් සරල කියන්නේ එහෙට තම්පි චෙට්ටන් ඔයයි මමයි විතරක් හොඳටම ඇති වෙන කවුරුවත්ම ඕනේ නැහැ කියලා. එතකොට ළමයි දෙන්නට මොකද කරන්න කියලා තම්පි අහනකොට සරල කියන්නේ එලා හරිම කරදරයක් අපිට යාලව අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ දෙන්න අම්මට ගොඩක් ආදරේ නිසා අම්මා ගාවටම යවමු කියලා.
මේ කතාවෙන් තම්පි කන්ෆියස් වෙනකොට සරල මෙයාට කියන්න මොනවා වුණත් එයාලට තාත්තා කියලා ඔයාගෙන කිසිම හැඟීමක් නැහැ. ඒ දෙන්නට මං ගැනත් කිසිම කැමැත්තක් නැහැ කියලා. එතෙන් ඔයා මේ මොනවද කියන්න කියලා තම්පි අහනකොට සරල කියන්න මොනවා වුණත් උන් දුර්ගගේ ළමයි. ඒ වගේම තව ටිකක් ලොකු වෙනකොට උන් මට විරුද්ධව ජාවේ. ඊට කලින් මේ පොඩි කාලෙදිම උන් දෙන්නව ඉවරයක් කරලා දාන්න ඕන කියලා. සරලගේ වසඟයට අහු වෙලා ඉන්න තම්පිත් මේකට එකඟ වෙනකොට සරල කියන්නේ ඔය මොනම දෙයකටවත් බය වෙන්න එපා. හැම දෙයක්ම මං ලෑස්ති කරන්නම්. ඔයා ගෑවෙන්නවත් නැතුව පාඩුවේ ඉන්න කියලා. මෙතනින් පස්සේදා රාත්‍රියේදී කන්නන් වගේම කාර්තිකා නිදාගන්න ඇඳගාවට ආව සරලා කන්නන් දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට එක පාරටම කන්නන්ගේ බෙල්ලෙන් අල්ලගෙන හුස්ම හිර කරනකොට තමයි මේකෙන් බය වෙන කාර්තිකා අවදි වෙන්නේ. මේ වෙලාවෙදි කන්නනුත් නැගිටිනකොට මෙයා තේරුම් ගන්නවා නංගි හීනෙන් බය වෙලා කියලා. මේ වෙලාවෙදි නංගි අපි මෙහෙන් යමු කියලා අඬනකොට කන්නන් කියන්නේ අපිට අම්මව දාලා කොහෙවත්ම යන්න බෑ. අපි මෙහෙ තමයි ඉන්නේ කියලා. හැදෙන් ඔයා බොරු කියන්නේ අම්මා මැරිලා ඉන්න නිසා යාට අපිව බලන්න එන්න බෑ කියලා නංගි අඬනකොට අයියා කන්නන්ටත් කර කියා ගන්න දෙයක් නැහැ. මෙතනින් පස්සෙත් පහුවෙන දෝදේ කෑම හදමින් ඉන්න කන්නට මතක් වෙන්නේ කොඩම්ම එයාට බැනපු විදිය. කන්නන් මේ වෙලාවෙදි කේන්තියම්ම කැරට් කපනකොට තම්පි ඇවිත් මෙයාට කතා කරලා කියන්නේ අද අපි ගමනක් යනවා. ආයමත් එනකොට රෑ වේවි. රෑට කෑම හදන්නත් ඕනේ නැහැ. අපි එද්දිම කෑම ගේන්නම් කියලා. එතනින් පස්සේ තමයි කන්නන් වගේම කාර්තිකා ගොඩක් නිදහසේ ගෙදර සෙල්ලම් කරන්නේ. මේ සෙල්ලම් කරන අතරේ කාර්තිකා කන්නන්ගෙන් අහන්නේ අයියා දැන් ටික දවසක් ඉඳන් චිත්‍රයක් අඳිනව නේද? කවදාද ඒක මට පෙන්වන්නේ කියලා. එතකොට කන්නන් කියන්නේ ඔක්කොම ඇඳලි වරු වුණාම ඔයාට පෙන්වන්නම් කියලා. අතනින් පස්සේ එදා හවස් වෙනකොට තමයි තම්පි වගේම සරලත් ගෙදර එන්නේ. මේ වෙලාවේදී කන්නන්ගේ කාමරයට ආව සරලා මෙයාට කෑම එකක් දීලා කියන්නේ නංගිත් එක්ක බෙදාගෙන ඔක්කොම ටික කන්න කියලා. හෙදෙන් මේ විදියට එයාලට ලැබුණේ බිරියානි එකක් කියලා දකින කන්නන් ගොඩක් සතුටු වෙලා ඊළඟට නංගිවත් නැගිටවන්නේ රස කෑමක් හම්බ වුණා කියන ගමන්. මේ අතරදී තම්පි වගේම සරල එළියේ ඉන්නකොට සරල දිගින් දිගටම මන්තර මතුරනවා. මේ වෙලාවේදී තම්පි සරලගෙන් අහන්නේ ඔයගේ පළවෙනි මිනිහා මැරුණේ මොන ලෙඩේ හැදිලාද කියලා. ගමේ අය අතර තිබුණු කටකතාවක් නිසා තම්පි මෙහෙම හැව්වත් මේකට උත්තර නොදෙන සරලා දෙකින් දෙකටම මතුරනවා. ඔතනින් ටික වෙලාවකට පස්සේ තමයි එක පාරටම කන්නන් කෑ ගහන්නේ තාත්තේ දොර අරින්න කියලා. එතෙන් මගේ බඩ ගොඩක් රිදෙනවා කියමින් කන්නන් කෑ ගහනකොට සරලා hina වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම තම්පි මෙතන වාඩි වෙලා ඉන්නේ ළමයි දෙන්න මැරෙනව නේද කියලා හිතන ගමන්. ඊළඟට කාර්තිකත් කෑ ගහන්න පටන් ගන්න. එයාගේ බඩ පුරාම දැවිල්ලයි. එයාව එළියට ගන්න වතුර ටිකක් දෙන්න කියන ගමන්. හැබැයි ඉතින් සරලා hina වෙනවා ඇරෙන්න තම්පිටත් මේ පැත්තටවත් යන්න ඉඩ දෙන්නේ නැහැ. මේ විදියට කෑ ගහපු කන්නන් වගේම කාර්තිකාගේ සද්ද නැවතුනාට පස්සේ තමයි සරලා එන්න අපි ගිහින් බලමු කියමින් තම්පිවත් එක්කගෙන ඇවිත් මේ කාමරේ දොර විවෘත කරන්න. එතකොට තමයි මෙයාලා දකින්නේ මේ දෙන්නම වසදාපු බිරියානි එක කාලා මේ වෙනකොටත් මරණයට පත් වෙලා ඉන්න විදිය. හැදෙන් ළමයි දෙන්න මැරිලා කියලා සරලා hina වෙනකොට ඔතනින් අපි කතාව වර්තමානයට සම්බන්ධ වෙනවා. ඒකත් එක්කම මූණට මූණ බලන් ඉඳපු සරලා වගේම තම්පි අඬන්න පටන් ගන්න. ළමයි දෙන්නම මැරුණා කියන ගමන්. මේ වෙලාවේදී ශ්‍රුති කියන්නේ අඬන්න එපා. ඒක නැහුවට සමා වෙන්න කියලා. එතෙන් වැස්ස අඩු වුණා නම් අපිට යන්න තිබුණා කියමින් ශ්‍රුති කියනවා. එතකොට තමයි සරලා අහන්නේ වැස්ස අඩු වුණේ නැත්තම් මොකද කරන්න කියලා. ඊළඟට තමයි තම්පි මේ දෙන්නට රාත්‍රියේ ගත කරන්න කාමරයක් ලෑස්ති කරලා දෙන්නේ. මෙතනදි මේ කාමරේට ඇවිත් දොර වහගනිපු සනේ ටික වෙලාවක් දොරට කන තියාගෙන අහගෙන ඉඳලා කියන්නේ දැන් නම් ඒ දෙන්නත් නිදාගත්තද කොහෙද කියලා. ඔයදෙත් එක්කම ශ්‍රුතිය අහන්නේ හවස වෙච්ච දෙයට අපි දැන් මොකද කරන්න කියලා. එතකොට තමයි සනී කියන්නේ තාත්තා හැම දෙයක්ම බලාගනීවි. පක්ෂ කෙනෙක් වුණු ජොන්සන් ඇවිත් වාහනේත් බාර අරගෙන වැරද්ද පිළිගනීවි. අපි දෙන්නට ප්‍රශ්නයක් නැතුව මෙහෙන් යන්න පුළුවන් කියලා. ඉතින් මේ සේරම මගේ වැරද්ද. අපිට මේ ට්‍රිප් එක නෑවිත් ඉන්න තිබුණා කියලා ශ්‍රුතිය දුක් වෙනකොට සනී කියන්නේ ඔයවත් මමවත් දෙන්නම වැරදි නැහැ. ඒක අනතුරක්. ඒ වගේම දැන් ඒකෙන් අපිට බේරෙන්නත් ක්‍රමයක් තියෙනවා කියලා. නමුත් මට තාමත් හිතාගන්න බැරි දෙයක් තියෙනවා කියමින් සනී කියන්නේ ඒ මනුස්සයා එක පාරටම අපේ වාහනේට යට වුණේ කොහොමද කියලා. මොකද සනී පාර දිහා බලාගෙන තමයි ඩ්‍රයිව් කළේ. එතකොට පාරේ කවුරුවත්ම ඉඳලා නැහැ. මොන වුණත් අපිට දැන් මෙතන හැංගෙන්න පුළුවන් වුණ එක ගොඩක් හොඳයි කියමින් සනී කියන්නේ මේ ගෙදර ඇතුළට වෙන්න තියෙන නිසා කවුරුවත්ම එන එකකුත් නැහැ කියලා. නමුත් මේ ගෙදර ඉන්න මිනිහයි ගෑණි හරිම අමුතුයි කියලා ශ්‍රුති කියනකොට සනී කියන්නේ අපිට නවාතැන් දීලා කන්න බොන්නත් දීපු ඒ දෙන්න ගැන බොරුවට සැක නොකර ඉමු. එයාලා මොනව කරත් කවුරු වුණත් අපිට වැඩක් නැහැ. අපි උදේට මෙහෙන් යන්න යමු කියලා. මේ අතරේ ගෙදර පිටිපස්සට වෙලා තම්පි සරලට කියන්නේ දැන් නම් වැස්ස ටිකක් අඩු වෙනවා කියලා. එතකොට තමයි සරල කියන්නේ වැස්ස වහින්න කලින් අපිට ළමයි දෙන්නව පත්තේ වල දාන්න තිබුණා. හැබැයි තමුසේගේ මෝඩකමට කොහෙවත් ගිහපු දෙන්නේ ගිය අස්සට දාගෙන ඒ වැඩෙත් නැවතුණා කියලා. හොඳ වෙලාවට එයාලා ඉස්සරහින් ආවේ පිටිපස්සෙන් ආවනම් එයාලා තමයි වුණත් දකින්න තිබුණා කියලා තම්පි කියනකොට සරල කියන්නේ එහෙම වුණා නම් උන් දෙන්නවත් මරලා දානවා කියලා. මේ අතරේ සනී තාම ශ්‍රුති එක කතා වෙන ගමන් ඔතනදී සනී ශ්‍රුතිට කියන්නේ ඔයා හරිම වෙලාවට තමයි කලන්තයක් රඟපෑවේ. ඒකෙන් තමයි අපිට මෙතන ඉන්න chance එක ලැබුණේ කියලා. නමුත් ඒ ගෑණි ගොඩක් සැකෙන් මන් දිහා බැලුවා කියලා ශ්‍රුති කියනකොට සනී කියන්නේ ඒක නම් ඇත්ත. මට වැරදිලා ඔයාගේ ඇත්තම නම කියවුණාම මට ලොකු බොරුවකුත් කොතන්න සිද්ධ වුණානේ කියලා. මටත් ඒ ගෑනු කෙනාව නම් දෙරොව්වේ නැහැ කියලා සනී කියනකොට ශ්‍රුති කියන්නේ මුල ඉඳන්ම එයාලගේ මොකක් හරි අමුත්තක් තියෙනවා. අපි කෝකටත් විමසිල්ලෙන් ඉමු කියලා.
ඊළඟට සනි මේ කාමරේ ජනලයක් විවෘත කරන්න සිගරට් එකක් බොන්න ඒකත් එක්කම එළිය දැකපු දෙයින් කලබල වෙන මෙයා ශ්‍රුතිටත් මේක පෙන්නනවා. එතකොට තමයි ශ්‍රුතිය දකින්නේ මේ ගෙදර දෙන්න එකතු වෙලා වත්ත කෙළවරේ වලක් කපන විදිය. මේකෙන් බය වෙන ශ්‍රුති සනිට කියන්නේ අපි තවත් මෙතන ඉන්න එක ආරක්ෂිත නැහැ වගේ. එයාලා එන්න කලින් මෙහෙන් යමු කියලා. නමුත් දැන් රෑ වෙලා අපි කොහේ යන්නද කියලා සනි අහනකොට ශ්‍රුති කියන්නේ මෙතන ඉඳලා මොකක් හරි වෙනවට වඩා වෙන කොහෙට හරි ජාගන්න එක ආරක්ෂිතයි කියලා. ඊළඟට සනි ඇවිත් දොර විවෘත කරන්න හැදුවත් මේක එළියෙන් ලොක් කරලා එතකොට තමයි මේ දෙන්නගේ බය තව තවත් වැඩි වෙන්නේ. නමුත් එතකොටම එළියෙන් කවුරු හරි කෙනෙක් මේ දොරේ ලොක් එක අරිනවා. ඒකත් එක්කම අපිට පෙන්වන්නේ එයාලගේ කාමරේ දොරට තට්ටු කරන කන්නන්ව. මේ විදිහට අපිට පෙන්වන්නේ මීට ටික වෙලාවකට කලින් සිද්ධ වුණු දෙයක්. එතෙන් සරල බිරියානික ගෙනවිත් දුන්නාට පස්සේ කන්නන් මේක කන්න කලින් වතුර පුරවගෙන එන්න ඇවිත් එනවා. මේ විදියට කුස්සියට ඇවිත් බෝතලයට වතුර පුරව ගන්න කන්නන් ඊළඟට දකින්නේ එතනම තිබුණු බිරියානි ගෙනල්ලා තිබුණු පාර්සල් එකේ හිස් කොළ ටික ඊළඟට කන්නන් මේවා ඩස්බින් එකට දාන්න හදනකොට තමයි මෙයා දකින්නේ මේකේ තිබුණු දේක පැකට් එකක් අතට අරගෙන බැලුවම කන්නන් දකින්නේ මේ තියෙන්නේ මීයන්ට දාන විෂ බෙහෙත් පැකට් එකක් කියලා. ඒකත් එක්කම කන්නන්ට තේරුම් යනවා කවදාවත් නැතුව නැන්ද මොකටද එයාලට බිරියානි එකක් ගෙනල්ලා දුන්නේ කියලා. ඒ වගේම පාර්සල් එකත් කඩලා කෑම පෙට්ටියට දාලා තමයි නැන්ද ඒක ගෙනල්ලා දුන්නේ. මේක තේරුම් යනවත් එක්කම කන්නන් කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව වතුරත් අරන් ආයෙමත් කාමරයට යනවා. මේ ආපු කන්නන් කාර්තිකාගෙන් අහන්නේ ඔයා තාම කෑවේ නැහැ නේද කියලා. අයියේ එනකන් මං කන්නේ නැතුව බලන් හිටියා කියලා කාර්තිකා කියනකොට කන්නන් සැනසුම් සුසුමක් හෙලනවා. එතනින් පස්සේ කන්නන් කාමරේ දොර වහනකොටම තමයි එලියන් සරල ඇවිත් මේ දොර ලොක් කරන හැටි කන්නන්ට ඇහෙන්නේ. එතින් දැන් සරල හදන්නේ එයා වගේම නංගිව මරන්න කියලා තේරුම් ගනිපු කන්නන් එයාලගේ ජීවිත බේරගන්න සැලැස්මක් හදනවා. ඒ අනුව කන්නන් කාමරේ පුරාම බිරියානි බත් ටික හලනවා. ඊළඟට එයාගේ වෝටර් කලර් සෙට් එකෙන් රතු පාට කුප්පිය හොයාගන්න කන්නන් මේක දිය කරලා කාර්තිකාගේ කටේ අඳින්නේ ලේගේ අවුණු විදියට. ඊළඟට කන්නනුත් මේ විදියට මැදගෙන නංගිට පැහැදිලි කරන්නේ එයා කරන්න ඕන දේ ගැන. ඊළඟට තමයි කන්නන්ගේ ප්ලෑන් එක අනුව දෙන්නත් එක්කම එලව බේරගන්න කියලා කෑ ගහන්නේ. බඩරි දෙනවා වගේම දැවිල්ලයි කියන ගමන් ඒ අතරදී මේ දෙන්න කෑම කාලා විස වෙලා මැරෙන්න යනවා කියලා දාන්න සරල ගොඩක් සතුටු වුණ හැටි ඔයාලට මතක ඇති. එතනින් ටික වෙලාවකට පස්සේ මේ ලැබිත් බලනකොට කන්නන් වගේම කාර්තිකා වැටුණු තැන්වල මරණයටපත් වෙලා හැබැයි සරල හැම හිතුවත් මේ දෙන්න ඇත්තටම මැරිලා වගේ බොරුවට රඟපානවා. මේ වෙලාවේදී සරල මෙල හුස්ම ගන්නවද බලන්න හැදුවත් එතකොටම තමයි තම්පේ අඬන්න පටන් ගන්න. අයියෝ මගේ ළමයි දෙන්නට මේ මොකද වුනේ කියන ගමන්. එතකොට තමයි මෙයව සංසුන් කරමින් සරල කියන්නේ මගේ දිහා බලන්න අපි මේ දේ කරන්නේ අපේ සතුට වෙනුවෙන් අපිට මේ වගේ ළමයි ගොඩක් හදන්න පුළුවන්. ඒ වගේම එදා දුර්ග අපිව දකින්නකොට අපි දෙන්න කරමින් හිටියේ මොකක්ද? ඒ වගේ දෙයක් මට දැනුත් කරගන්න ඕන කියලා. මේලා මේ කතාවෙන් අතරේ කාර්තිකා කන්නන් දිහා හැමින් සැරේ බලනකොට කන්නන් මෙයාට සංඥා කරන්නේ දෙකට මැස් පියාගෙන ඉන්න කියලා. මෙතනින් අපි වර්තමානයට එන්නේ. මොකද මෙතනදී මෙතන ඇවිත් තමයි ශ්‍රුති වගේම සනි ඉඳපු කාමරේ දොර විවෘත කරලා තියෙන්නේ. ඒ වගේම තාත්තයි කුඩම්මයි එකතු වෙලා එයාලව මරන්න හදපු සැලසුම ගැනත් හැම දෙයක්ම දැන් කන්නන් මෙයාලට හෙලි කරලා ඒකත් එක්කම කන්නන් ඉල්ලන්නේ අනේ මාමේ නැන්දේ අපිට උදව් කරලා අපි දෙන්නව බේරගන්න කියලා. මේ අතරදී ළමයි දෙන්නව වල දාන්න වත්ත කෙළවරේ වල කපල අවසන් කරන තම්පිට සරල කියන්නේ දැන් ඔය ඇති මෙතන වල දැම්මම කාටවත්ම හොයාගන්නත් බැරි වේවි කියලා. ඊළඟට සරල කල්පනාවට වැටෙනකොට තම්බි අහන්නේ මොකද ප්‍රශ්නේ කියලා. එතකොට තමයි සරල කියන්නේ පිරිමි හැමෝම එකයි. මොකද ඔයත් අර කෙල්ල දිහා ඕනවට වැඩිය බලනවා මං දැක්කා කියලා. එදෙන් මගේ තාත්තත් ඔය වගේ කියමින් සරල කියන්නේ එයාගේම දුව වෙච්ච මටත් එයාගෙන් බේරෙන්න බැරි වුණා කියලා. එයාතින් බලනකොට එහෙම දුකක් නොවිඳ ඔයාගේ දුව මේ විදියට මැරිලා යන එක වාසනාවක් කියමින් සරල කියනකොට තම්පි කියන්නේ පිස්සු කතා නොකිය එන්න කියලා. හැබැයි අර සොය කෙල්ල දැක්කට පස්සේ ඉඳන් තමුසේගේ හැසිරීම වෙනස් වෙලා කියන සරල මෙතනදී අහන්නේ මොකද තම්පිගේ තම්බිට මොකක් හරි දෙයක් සිද්ධ වුණාද කියලා. මේ අතරේදී ශ්‍රුති එළියට යන්න දොර විවෘත කරන්න හැදුවත් මේක එළියෙන් ලොක් කරලා ඒ අතරේදී තමයි අර දෙන්න විල්බරෝවත් අරගෙන ගෙදර පැත්තට එන්නේ ළමයි දෙන්නගේ මල සිරුරු අරගෙන යන්න. මේ විදියට පිටිපස්ස දොරෙන් ඇතුළට එන මේ දෙන්න ඊළඟට කාමරේට ඇවිත් බලනකොට කන්නන් වගේම කාර්තිකා තාමත් ඒ වටුණු විදියට එතරම් ඉන්නවා. ඊළඟට මල සිරුරු දෙකත් අරගෙන මේ දෙන්න එළියට එද්දිම තමයි මේ දෙන්නගේ ඉස්සරහට ශ්‍රුති වගේම සනි එන්නේ. මේ වෙලාවේදී සනි කියන්නේ ළමයි මැරුණ කිව්වට වඩා මරලා දැම්ම කිව්වනම් හොඳයි. තමුසේ මොන වගේ තාත්තගේ නෙද්ද කියලා. එතෙන් ළමයි දැන් බිමට බහින්න කියලා සනි කියනකොට තමයි මෙච්චර වෙලාවක් මැරිලා වගේ රඟපාපු කාර්තික් වගේම කන්නන් බිමට බහැලා පැත්තකට වෙන්නේ. මේ සිද්ධ වුණු දෙන් තම්පි වගේම සරල මොකුත් හිතාගන්න බැරුව කන්ෆියුස් වෙනවා. නමුත් ඊළඟට තමයි සරල සනිගේ කකුල් දෙක ළඟ වැටිලා සමාවිල්ලන්නේ මේ ගැන කාටවත් කියන්න එපා එයාලට සමාව දෙන්න කියලා. මේ විදිහට බොරුවට වැඳ වැටෙන සරල ඊළඟ මොහොතේ තමයි එතනම තිබුණු පෝච්චියක් අරගෙන සනිට පහර දෙන්නේ. මේකෙන් සනි
සනී පැත්තකට වෙනකොට සරල කේන්තියම මෙයාලගෙන් අහන්නේ අතරමං වුණා කියලා මොන රෙද්දකටද මේ ගෙදර ඇතුළට ආවේ කියලා. ඇතෙන් සරලත් එක්ක හැප්පෙන්න මොන බල්ලෙකුටවත් බැහැ කියලා කෑ ගහන මෙයා ඊළඟට තම්පිටත් බනින්නේ තමුසි තමයි අමාරුව හැදිලා මුංව ඇතුළට ගත්තේ කියලා. ඊළඟට සරල තම්පිට කියන්නේ තමුන්ට ඕන වෙච්ච විදියට මේ කෙල්ලගෙන් ඕන දෙයක් අරගෙන ඉවරයක් කරන්න කියලා. තම්පි මේකට සැරසෙනකොට තමයි සරල අයමත් කෑ ගහන්නේ ඔක්කොටම කලින් මේ මිනිහව මරලා ඉන්න කියලා. එතකොට තමයි බිම වැටිලා ඉඳපු සනීට තම්පි පහර දෙන්නේ. නමුත් මෙතනදි මේ පහරක් වලක්ව ගන්න සනීට පුළුවන් වෙනවා තම්පිටත් පහරක් එල්ල කරලා මෙයාව බිම දාන්න. එතකොට තමයි සරල සනී වල්ලගෙන තල්ලු කරන්න වීදුරු ස්ටෝල් එක උඩට. මේ වෙච්ච දෙයින් වීදුරු වලට කැපිලා සනීට තවත් අමාරු වෙනවා. ඔතනදී සරල වීරුවෙන් වගේ මෙයාට පහර දෙනකොට තවත් බලන් ඉන්න බැරි වෙන ශ්‍රුති ඇවිත් සරලව අල්ලගන්නවා. නමුත් එතකොට ශ්‍රුතිගේ අතකොත් අඹරෝපු සරල මෙයාගෙන් නිදහස් වෙනවා. ඊළඟට මෙයාව ටීවී එකේ තප්පපු සරල ශ්‍රුතිව බිම දාගෙන බෙල්ල හිර කරගන්නේ මෙයාවත් මරලා දාන්න. නමුත් එතකොට අමාරුවෙන් වුණත් නැගිටපු සනී අතට අහුවුණු පුටුවක් කැඩෙන්නම සරලට පහර දෙනවා. මේ වතාවෙදි සරල අමාරුවෙන් පැත්තකට වෙනකොට ශ්‍රුතිත් මෙතනින් නැගිටලා පැත්තකට වෙනවා. නමුත් සරල ආයමත් සනී එක සටනට එනවා. මේ වෙලාවෙදි සනී සරලගේ බෙල්ල හිර කරගෙන බිම වැටෙනවා. නමුත් එතකොට තමයි මෙයාගෙන් නිදහස් වෙන්න සරල පුළුවන් තරම් වෙර දාලා සනීගේ අත හපා ගන්නේ. එතකොටම වේදනාවෙන් කෑ ගහන සනී සරලව අතහරිනවා. ඊළඟට කැඩුණු පුටු කොටසක් අතට ගනිපු තම්පි මේකෙන් සනීට පහර දෙනකොට තමයි පුංචි කන්නන් ලී උලකින් තාත්තගේ කකුලට අනින්නේ. මේ වෙච්ච දෙයින් තම්පි වේදනාවෙන් කෑ ගහනකොට සරල කෑ ගහන්නේ මොකවත් මරන්න කියලා. ඊළඟට තම්පි කන්නන්ව මරන්න පුටුවෙන් පහර දෙනකොට ශ්‍රුති මේකට මැදිහත් වෙනවා. මේ අතරදී තමයි සනී එයාගේ ඇඟ උඩ ඉඳපු සරලට පහරක් දෙන්නේ විසි වෙලා යන්න. ඒ පාරින් සරල පැත්තකට වෙනවා. දැන් මේ විදියට මේ හැමෝටම තුවාල වෙලා අමාරු වෙනකොට ශ්‍රුති උත්සාහ කරන්නේ දොර අරින්න. නමුත් ඉතින් මේක එළියෙන් ලොක් කරලා. ඒකත් එක්කම ශ්‍රුති මෙයාලට වැඳ වැටෙන්නේ මේක මෙතනින් නවත්තමු අපි මොකොත්ම නොකර මේ ළමයි දෙන්නවත් මෙතනින් අරගෙන යන්නම් කියලා. නමුත් එතකොට සරල අතට අහුවුණු දෙයකින් ශ්‍රුතිට ගහනකොට මේ පහර මේන් ස්විච් එකට වැදිලා ලයිට් ඔෆ් වෙලා හැම තැනම කළුවර වෙනවා. මේ වෙලාවේදී තමයි සනී ශ්‍රුති වගේම කන්නන් කාර්තිකා ළමයි දෙන්නවත් පැත්තකට කරලා බලාගෙන ඉන්නේ අනිත් දෙන්න කොහෙද කියලා. මේලවත් පැත්තකට කරගත්තට පස්සේ තමයි අයමත් කරන්ට් එක එන්නේ. හැබැයි ඔතනදී කුස්සියට ගිහිපු තම්පි වගේම සරල මෙයාලව මරන්න පිහි අරගෙන ඇවිත්. ඒකත් එක්කම තමයි අයමත් ෆයිට් එක පටන් ගන්න. හැබැයි මේ වතාවේදී සනී වගේම ශ්‍රුතිට මේක අමාරු වෙනවා. මොකද දැන් මෙයාලා පහර දෙන්නේ පිහි වලින්. නමුත් එතකොටම කල්පනා කරපු සනී ජනෙලට දාලා තිබුණු කර්ටන් එකක් ගලවගෙන මේ දෙන්නගේම ඔළුවලට දාලා දෙන්නම පිහි දෙකත් එක්කම බිමට ඇදලා දාන්න සමත් වෙනවා. ඔතනදී සනී මෙයාලට කියන්නේ අපි මේක මෙතනින් නවත්තමු. ළමයි දෙන්නවත් අපිට දෙන්න අපි කාටවත් මේක ගැන නොකිය මෙහෙන් යන්නම් කියලා. සරල මේකට මොකොත් නොකිව්වත් ඊළඟට තම්පි මෙතනදී කියන්නේ හරි එහෙනම් මේක නවත්තමු. හැබැයි ඔයා මට ඔයාගේ කෙල්ලව දෙන්න ඕන කියලා. මේ කතාවෙන් සරලටත් hina යනකොට තම්පි තවත් හයියෙන් hina වෙනවා. මේ විදියට මේ දෙන්න විරු වැටිලා hina වෙනකොට කේන්තිය තව තවත් වැඩි වෙන සනී තම්පිට පයින් පහර දෙනකොට සරලත් මෙයත් එක්ක සටනට එනවා. මේ වෙලාවේදී සරලගේ බෙල්ලෙන් අල්ලගෙන මෙයව බිත්තියට තද කරන සනී අතේ තිබුණු පිහි අතහරින්න සමත් වෙනවා. නමුත් ඉතින් සරල මේ වෙලාවේදී සනීගේ මූණෙන් අල්ල ගන්නවා. එතකොටම මෙයාගේ උදව්වට ශ්‍රුති එන්න හැදුවත් මෙයාගේ කකුලෙත් ලියුලක් ඇනෙනවා. ඔය දෙත් එක්කම ශ්‍රුතිගේ කකුලත් තුවාල වෙනකොට සරලගේ කොණ්ඩෙන් ඇදලා අල්ල ගනිපු සනී එතන තිබුණු ස්වාමිගේ ෆොටෝ එක කැඩිලා යන්නම මෙයාට පහර දෙනවා. මේ වෙලාවෙදිම තමයි තම්පි ආයමත් නැගිටින්නේ පිහියත් අතින් අරගෙන. හැබැයි මේ වතාවේදී තම්පිට වැඩේ වැරදෙනවා. මොකද අත ලිස්සපු මෙයාගේ පිහිය සනීගේ අතට ලැබෙනකොට සනී තම්පිගේ පපුව පසාරු කරගෙන යන්නම පිහියෙන් අනිනවා. මේ දෙත් එක්කම තමයි නිහඬ වුණු තම්පි එතරම් බිම ඇදගෙන වැටෙන්නේ. මේ විදියට එල්ලවුණු පිහිපාරෙන් තම්පි අවසන් ගමන් යනකොට මෙතනම බිම ඉඳගෙන සරල උත්සාහ කරන්නේ මෙයාව නැගිටවන්න. නමුත් ඉතින් තම්පි ආයමත් නැගිටින්නේ නැහැ. ඊළඟට මෙතන ඉතුරු වුණු හතර දෙනාම එයා දිහා බලන් ඉන්නව දකින සරල තවත් මොහොතක් ඉන්නේ නැතුව මෙතනින් පැන ගන්නවා. නමුත් ඉතින් කන්නන් වගේම සනී කීයටවත් මෙයාව අතහරින්නේ නැහැ. මේලත් සරලගේ පස්සෙන් පන්නගෙන එනවා. මේ විදියට වත්ත දිගේ දුවගෙන ආව සරල ඇවිත් නවතින්නේ වෙනත් පැත්තකින් මෙයා වල්ල ගන්න සනී ඉස්සරහට ආවම. ඔතනදී ආයමත් වතාවක් සරල සනී එක්ක පොර බදනවා. ඒ අතරේ තමයි සරල දකින්නේ වල කපපු තැන තිබුණු උදැල්ල. මේ වෙලාවේදී මේක අතට ගනිපු සරල උදැල්ලෙන් පහර දෙන ලෑස්ති වෙන්නේ කන්නන්ට. නමුත් කන්නන් මේ පහර වලක්වා ගනිමින් පස්සට වෙනවා. එතකොට තමයි උදැල්ලත් එක්කම බැලන්ස් නැති වුණු සරල ඇදගෙන වැටෙන්නේ එතන යලම කපලා තිබුණු වලට. මෙතනදී සිද්ධ වෙන්නේ ගොඩක් දරුණු දෙයක්. මොකද තම්පි වල කපල ඉවරුණාට පස්සේ වලේ තිබුණු අලවංගුව අයින් කරලා නැහැ. ඒකත් එක්කම සරල ඇදගෙන වැටෙන්නේ මේක උඩට. මෙතනදී සරලගේ බෙල්ල පසාරු කරගෙන අලවංගුව උඩට එනකොට මෙයාට අත් වෙන්නේ අතිශයින්ම වේදනාකාරී මරණයක්. එතනින් පස්සේ සනී එක්කම ආයමත් ගෙදරට ආව කන්නන් මිල් බැරුව එකේ දාගෙන තම්පිගේ මල සිරුරත් අරගෙන ඇවිත් මේ වලටම දාන්නේ. තිරිසනෙකුටත් වඩා අන්ත තාත්තා වගේම කුඩම්මගේ කතාව මෙතනින් අවසන් කරමින්
එතනින් පස්සේ පහුවෙනිද උදේ වෙනවා. ඒ වෙලාවේදී සනී වගේම ශ්‍රුතිව එක්කගෙන යන්න ආවයගෙන් කෝල් එකක් එනකොට මෙයාලට යන්න සිද්ධ වෙනවා. ඒ අනුව මේ දෙන්නත් එක්කම එළියට ඇවිත් කන්නන් වගේම කාර්තික්ට සමුදෙමින් මෙයාලට කියන්නේ පුතේ අපි මෙහි ආව බවක් කාටවත්ම කියන්න එපා කියලා. එතකොට තමයි කන්නන් කියන්නේ ඔයාලා අපිව විශ්වාස කරන්න අපි කාටවත්ම මේ ගැන කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් පරිස්සමින් ඉන්න කියලා මෙයාලගෙන් සමුගන්න ශ්‍රුති වගේම සනී මෙතනින් යන්න යනකොට අයියත් එක්කම පුංචි නංගි මේ ගෙදර තනි වෙනවා. මේ විදියට මෙයාලා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් තමයි සරලව හොයාගෙන දිනේෂ් මෙහෙට එන්නේ. මේ වෙලාවේදී කන්නන් දකින මෙයා අහන්නේ තාත්තයි කුඩම්මයි කොහෙද කියලා. එතකොට කන්නන් කියන්නේ ඒ දෙන්න කෝචි වලට ගියා කියලා. ඉතින් ඒ මොකටද කියලා දිනේෂ් අහනකොට කන්නන් කියන්නේ කුඩම්මට ලොකු ලෙඩක් හැදිලා ඒකට බෙහෙත් කරන්නයි ගියේ කියලා. ඉතින් මොකක්ද එයාට හැදිච්ච ඔය ලොකු ලෙඩේ කියලා මෙයා අහනකොට මතක් කරලා බලපු කන්නන් කියන්නේ එයාට ඒඩ්ස් හැදිලා කියලා. මේ කතාවත් එක්කම තමයි දිනේෂ්ට තුන් හිටි තැන් අමතක වෙන්නේ. ඔය අතර වාරේදී ශ්‍රුති වගේම සනී මෙහෙන් පිටත් වෙලා යනකොට මෙයාලව ගන්නාපු කෙනා කියන්නේ ඔය දෙන්නට මෙච්චර තුවාලයි නම් මං කලින්ම එනවනේ ඇයි කිව්වේ නැත්තේ කියලා. ඉතින් තාත්තා බය වෙන නිසා අපි කිව්වේ නැත්තේ කියලා සනී කියනකොට මේ ඩ්‍රයිවර් කියන්නේ ජොන්සන්ටත් වැඩි දවසක් නැතුව එළියට එන්න පුළුවන් වේවි. මොකද ඔයාලගේ වාහනේට යට වෙලා තියෙන්නේ ඒ පාරේ ඉඳගෙන නිතරම පාරට පැනලා වාහන වලින් සල්ලි කොල්ල කන්න පුරුදු වෙච්ච අපරාධකාරයෙක් කියලා. ඒ වගේම ওই පාරෙම ගෙදරක ගෑනු කෙනෙකුගේ මාලෙකුත් කඩලා මිනිමැරුමකුත් කරපු අපරාධකාරයෙක් කියලා. ඉතින් මෙයා මේ විදියට කියන්නේ බාබු ගැන. මේ අතරදී ශ්‍රුති තාමත් හිතේ අවුලෙන් ඉන්නේ. කන්නන් වගේම කාර්තික් තනියම කොහොම ජීවත් වේද කියලා හිතන ගමන්. ඉතින් මාත් ඒ ප්‍රශ්නේම කොල්ලගෙන් ඇහුවා කියලා සනී කියනකොට අපිට පෙන්වන්නේ කන්නන් එයාගේ පුංචි නංගිට දවස් ගාණක් තිස්සේ ඇඳපු චිත්‍රය පෙන්වන විදිය. ඉතින් මේ චිත්‍රයේ තියෙන්නේ අම්මා දුර්ගත් එක්කම ඒ දෙන්න ගොඩක් සතුටින් ඉන්න විදිය. ඒ වගේම තමයි කන්නන් සනීට කියලා තියෙන්නේ නංගි මගේ තනියට අපේ අම්මා අපිත් එක්කම ඉන්නවා කියලා. මොකද කන්නන් හැම වෙලේම විශ්වාස කරනවා අම්මා මැරුණත් තාමත් එයත් එක්කම ඉන්නවා කියලා. ඉතින් අන්න ඒ ධෛර්යය හිතේ තියාගෙන තමයි කන්නන් එයාගේ නංගිවත් බලාගෙන ජීවත් වෙන්න තීරණය කරන්නේ. ඉතින් මේ සංවේදී අවසානයත් එක්කම තමයි අද මූවී එකත් මෙතනින් අවසන් වෙන්නේ. ඉතින් අද කතාව ගැන ඔයාලට දැනෙන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් දරා ගන්න බැරි තරම් ෂොකින් සිදුවීම් ගොඩක් එක්කම අද මූවී එකෙන් සමාජයේ තවත් එක් පැතිකඩක් අපිට පෙන්වලා දුන්නා. නමුත් ඉතින් මේ වගේ දේවල් කවදාවත්ම සිද්ධ වෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. ඉතින් තමන්ගේම දරුවන් පවා අමතක වෙන තරමට කාමෙන් රාගෙන් මත් වුණාට පස්සේ මිනිසුන් හැසිරෙන විදිය අද මූවී එකෙන් පෙන්වලා දුන්නා. ඒකත් එක්කම අද ඔයාලගෙන් සමුගන්නවා. දිගටම මේ විදියට මූවිස් බලන්න කැමති නම් රුසිනම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එක දාපු ගමන් දැනගන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. දැන් පේන එන්ඩ් ස්ක්‍රීන් එකෙන් අපි මීට කලින් අරගෙන ආව මූවිස් බලන්න. ඒකනත් මතක් කරමින් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.